නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 12 වෙනි පාඩම. මේ පාඩමේ සම්පූර්ණව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පාඩමේ කුසලය කියන්නේ කුමක්ද කියන එක සම්බන්ධව අද ඔය ඇත්තන්ට පැහැදිලි කරලා දීලා කුසල්සිත 8 හැදෙන විදිහ අද දවසේ ඔය ඇත්තන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩමේ නම තමයි කාමාවචර කුසල්සිත 8. කාමාවචර කියලා කියන්නේ කාම ලෝකය කියන අදහසනේ. කාම ලෝකයේ බොහෝ සෙයින් උපදින සිත්වලට කියනවා කාමාවචර කුසල්සිත කියලා. කාම ලෝක තියෙනවා සම්පූර්ණම කීයක්ද? 11ක් තියෙනවා. ඒ කාම ලෝක 11 මොකක්ද කියලා ඔයත් දන්නවා. අපි පෙර පාඩම් වල ඒවා ඔයත්න්ට බොහොම හොඳට කියලා දුන්නා. සතර අපායත්, මනුස්ස ලෝකයත්, දිව්‍ය ලෝක 6ත් කියන මේ 11ට කියනවා කාමාවචර භූමි, එහෙම නැත්නම් කාමාවචර ලෝක කියලා. සතර අපාය ඉපදෙන්නේ අකුසල් සිත් අපේ හදසන්තානයේ පහළ වුණොත්. මනුස්ස ලෝකයේත් අපිට මේ අකුසලයන්ගේ විපාක ලබා දෙනවා. මොකද මනුස්ස ලෝකය කියලා කියන්නේ කුසල අකුසල කියන දෙකම විපාක දෙන තැන. හැබැයි යම්කිසි කෙනෙකුගේ හදවතේ අකුසල් සිත් බහුල වශයෙන් උපදිලා තියෙනවා නම් ඒවා බහුල වශයෙන් විපාක දෙන්නේ සතර අපායේ. මනුස්ස ලෝකයේත් දිව්‍ය ලෝක 6ත් කියන මේ තැන් 7, එහෙම නැත්නම් මේ භූමි 7, එහෙම නැත්නම් මේ ලෝකවල 7 සැප විපාක ලබා දෙන, ඉෂ්ට විපාක ලබා දෙන සිත්වලට තමයි කියන්නේ කුසල් සිත් කියලා. මේ කුසලයේ කියන වචනේ අපි පළමුවෙන්ම දැනගන්න ඕනි. දැන් බුදුරජාණන් වහන්සේ මේ කුසලයේ කියන එකට අර්ථකථන කීපයක් ලබා දීලා තියෙනවා. කුසලයේ කියලා කියන්නේ සිතේ නිරෝගී භවයි. එහෙම නැත්නම් ආරෝග්‍ය භවයි. ඒ වගේම කුසලයේ කියලා කියන්නේ සිතෙහි අනවජ්‍ය භවයි. ඒ වගේම සුඛ විපාක ලබා දෙන ස්වභාවයෙන්ුත් මේ කුසලයේ යුක්තයි. දැන් මේවා එකින් එක අපි පැහැදිලි කරොත් එහෙම යම්කිසි කෙනෙක් තුල දාන සීල භාවනා පත්ති දාන පත්තානුමෝදනාදී වූ මේ දස පුණ්‍ය ක්‍රියාවන් මුල් කරගෙන හදවතේ කුසල්සිත උපදිනවා නම් ඒ කියන්නේ මේ කුසල්සිත 8නේ උපදින්නේ. ඒ කුසල්සිත 8 මුල් වෙනානේ අපිට දන් දෙන්න තියෙන්නේ, සිල් ලකින්න තියෙන්නේ, භාවනා කරන්න තියෙන්නේ. හැම පින් කටයුත්තක්ම, හැම හොඳ කටයුත්තක්ම, හැම ගුණධර්මයක්ම අපි තුල වැඩෙන්නේ මේ කුසල්සිත 8 මුල් වෙලා. එතකොට කුසල්සිත 8 මුල් වෙලා අපි තුල ගුණධර්ම ඇති වෙනකොට, ඒ වගේම පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ වෙනකොට අපේ හිත මොකක් වෙනවද? නිරෝගී භාවයටපත් වෙනවා. හිතේ සංසුම් භාවය ඇති වෙනවා. සිතේ විතරක් නෙමෙයි. කෙනෙකුට සංසාරේ නිවන් දකිනා ජාත් දක්වාම කයේ නිරෝගී භාවය ඇති වෙන්නත් මේ කුසලයේ කියන එක හේතුවක් වෙනවා. සිතේ වගේම කයේ මේ දෙකේම නිරෝගී භාවය ඇති කරවන යමක් වෙත්නම් ඒ තමයි කුසලය. දැන් යම්කිසි කෙනෙක් අම්මා තාත්තට සලකනවා නම්, ඒ වගේම සංඝ උපස්ථාන ආදිය සිද්ධ කරනවා නම්, බුද්ධවත් පිළිවෙත් ආදිය සිද්ධ කරනවා නම්, ඒ වගේම ලෙඩෙන් දුකින් පෙළෙන සත්වයන්ට, මිනිසුන්ට තමන්ට පුළුවන් ආකාරයෙන් උදව් උපකාර කරනවා නම් ඒවා කුසල්. ඒ කුසලයේ හේතු කොටගෙන එක පැත්තකින් එයාගේ හිත නිරෝගී වෙනවා, අනිත් පැත්තකින් කයත් නිරෝගී වෙනවා. හොඳ නිරෝගීමත් මනසකුත්, හොඳ නිරෝගීමත් කයකුත් ලබන්න මේ කුසලයේ අපිට හේතු වෙනවා. එහෙනම් කුසලය කියලා කියන්නේ සිතේ ආරෝග්‍ය භවයි. සිතේ පමණක් නෙවෙයි, කයේ ආරෝග්‍ය භව කියලා කිව්වත් නිවැරදි. අපේ ජීවිතයේ අපිට මේ වෙනකොට යම් සැප විපාකයක් ලැබිලා තියෙනවා නම්, ඒ වගේම යම් සැප විපාකයක් විඳමින් ඉන්නවා නම්, අනාගතයේ සැප විපාකයක් විඳින්න තියෙනවා නම්, ඒ සියල්ලක්ම ආකස්මිකව ඉබේ වෙනව නෙවෙයි. ඒ සියල්ලක්ම සිද්ධ වෙන්නේ පෙර සංසාරයේ හෝ මේ ජීවිතේ අපි කරගත්ත කුසල ධර්මයන් නිසා. ඒ වගේම අනවජ්‍ය කියලා දක්වනවා. අනවජ්‍ය කියලා කියන්නේ මේ කුසලයේ තුලින් හැම නිරන්තරයෙන්ම සිතින් වෙන වැරදි වලින් වළක්වනවා. කයින් වෙන වැරදි වලින් වළක්වනවා. වචනෙන් වෙන වැරදි වලින් වළක්වනවා. එහෙනම් මේ සිතින්, කයින්, වචනෙන් වෙන වැරදි වලින් වළක්වන්න පුළුවන් යම් ශක්තියක් වෙත්නම් ඒ තමයි මේ කුසලය කියලා කියන්නේ. එහෙනම් කුසලය anu අනවජ්‍ය භවයි. ඒ වගේම කුසලය කියලා කියන්නේ සුඛ විපාකයයි. අපි අර කලින් සඳහන් කරා වගේ අපේ ජීවිතේට යම් සැප විපාක ලැබිලා තියෙනවා නම් ඒ සියල්ලක්ම ලැබිලා තියෙන්නේ මෙන්න මේ
කුසලයේ මුල් කරගෙන. මේ මොහොතේත් අපි සැප විපාක විඳින්මින් ඉන්නවා නම් අනාගතයට සැප විපාක ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මෙන්න මේ කුසලයේ නිසා. දිව්‍ය ලෝක මනුස්ස කියන මේ දෙවර්ග සම්පත්‍ය අපිට ලැබෙන්නේ මෙන්න මේ කුසලයේ නිසා. කාමාවචර කුසලං කාමසුගති සාධකං. එහෙමනේ ධර්මයේ සඳහන් වෙන්නේ. කාමාවචර කුසල් යනු කාමසුගති සාධකං. කාම ලෝකේ සැපේ අපිට සාධනීය කරලා දෙනවා. මනුස්ස ලෝකේ සැප සම්පත් ලැබෙනවා. දිව්‍ය ලෝකේ දිව්‍යමය සැප සම්පත් අපිට ලැබෙනවා. ඒවා නිකං ආකස්මිකව දෙවියෙ බ්‍රහ්මයේ ගෙනත් දෙනව නෙවෙයි. තම තමන් විසින් කරගත්ත දේවල් වලට අනුකූලව තමයි අපිට ඒ සැප විපාක ලැබෙන්නේ. එහෙනම් මොනවා කරගත්තොත්ද? කුසල ධර්මයන් කරගත්තොත්. දන් දුන්නොත් ලැබෙනවා. සිල් රැක්කොත් හොඳ තැනක උප්පත්තිය ලබන්න පුළුවන්කම ලැබෙනවා. භාවනා කරොත් ඒ භාවනාව තුළින් පිරිසුදු මනසක් ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවයෙන් ඒ භාවනාව දියුණු කරලා විපස්සනා ඥාන උපදවාගෙන මගඵල නිවන් අවබෝධ කරගෙන ලෝකෝත්තර සැපයක් ළඟා කර ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් කුසලයේ කියලා කියන්නේ සුඛ විපාක ලබා දෙන බවයි. ඒ වගේම මේ කුසලයේ දියුණු කරනකොට අපේ හදවතේ ඇතිවෙන කෙලෙස් ධර්ම තදංග වශයෙන් යටපත් කරන්න පුළුවන්කම තියෙනවා. තදංග වශයෙන් යටපත් කරනවා කියන්නේ ඒ මොහොතට දැන් දන් දෙන මොහොතේදී අපේ හදවතේ ඇතිවෙන කෙලෙස් ධර්ම පාප ධර්ම දැන් ලෝභ දේශ මොහ ආදී මේ අකුසල චෛසික ධර්මයන් පාප ධර්මයන් තදංග වශයෙන් ඒ මොහොතට යටපත් වෙනවා. ඒ වගේම භාවනාවක් දියුණු කරනකොට විශේෂයෙන් සමාධි භාවනාව දියුණු කරනකොට ඒ සමාධි භාවනාවේ කුසල ශක්තිය නිසා යම් කාලයකට චිත්ත ඒකාග්‍රතාවයෙන් කෙලස් ටික යටපත් වෙලා තියෙනවා. ඒ වගේම විපස්සනා භාවනාව දියුණු කරනකොට අපේ සිතින් කයෙන් වචනයෙන් වැරදි වෙන්න තියෙන සියලුම කෙලෙස් ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මේ කුසලයේ තුලින් අපිට පුළුවන් කෙලෙස් ධර්ම, පාප ධර්ම තදංග වශයෙන් යටපත් කරන්නට, විස්කම්බන වශයෙන් යටපත් කරන්නට, ඒ වගේම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ කුසලයේ දක්වන තැන භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා කුච්චිතේ පාපකේ ධම්මේ සලයති චලයති කම්පේති විද්ධංසේතිති කුසලං. මේ කුසලයේ කියලා කියන්නේ පාප ධර්මයන්ට විරුද්ධව නැගිටින ස්වභාවයයි. කියන්නේ කුසල ධර්මයන් හැම වෙලාවෙම නැගිටින්න මොකට විරුද්ධවද? පාප ධර්මයන්ට විරුද්ධව. දැන් වෛරය කියලා කියන්නේ පාප ධර්මයක්. වෛරය නැමැති පාප ධර්මයට විරුද්ධව මෛත්‍රිය නැමැති කුසල ධර්මය නැගිටිනවා. අකාරණක භාවය කියලා කියන්නේ පාප ධර්මයක්. ඒ අකාරණක භාවය නැමැති පාප ධර්මයට විරුද්ධව කරුණාව නැමැති කුසල ධර්මය පැන නගිනවා. ඉරිසියාව කියලා කියන්නේ පාප ධර්මයක්. ඒ ඉරිසියාව නැමැති පාප ධර්මයට විරුද්ධව මුදිතාව නැමැති කුසල ධර්මය නැගිටිනවා. මේ ආදී විදිහට අපේ හදවතේ ඇතිවෙන පාප ධර්මයන්ට විරුද්ධව කුසල ධර්මයන් අපේ හදවතේ නැගිට්ටවීමේ හැකියාව මේ කුසල ධර්මයන්ට තියෙනවා. දැන් ලෝභය වෙනුවට අලෝභය. අලෝභය කියලා කියන්නේ දන් දෙන එකනේ. එහෙනම් ලෝභය අපේ හදවතේ තියෙන එක පාප ධර්මය. ඒකට විරුද්ධව දන් දීම නැමැති අලෝභී සිත ඇති වෙනවා. වගේ මෝහය කියන එක, නොදන්නාකම කියන එක, ධර්මාවබෝධය නැතිකම, කර්මයහ කර්මඵලයේ විශ්වාස නොකිරීම කියන ඒවා පාප ධර්ම. ඒ පාප ධර්මයන්ට විරුද්ධව ප්‍රඥාව නැමැති, අමෝහය නැමැති මේ කුසල ධර්මය අප තුළ නගා සිටීමේ හැකියාව මේ කුසලයට තියෙනවා. අන්න මේ කුසලයේ කියන එක කොච්චර වටින දෙයක්ද? දැන් කුසල් කරන්න තමයි අපිට මේ චිත්ත පාරිශුද්ධිය ඇති කරගෙන සිතේ දියුණුව ඇති කරගෙන ඒ කරගන්න කුසල් වට්ටගාමීව නෙවෙයි විවට්ටගාමීව සසර නතර කරන තැනට පත් කරගෙන සසර යන්න අපි කුසල් කළා හරියන්නේ නැහැ. සසර යන්න කුසල් කරනවා කියලා කියන්නේ අපි දන් දුන්නොත් දිව්‍ය සැප සම්පත්, මනුස්ස ලෝක සැප සම්පත්, සක්විති සැප සම්පත් ලබනවා නම් ඒවා වට්ටගාමී කුසල්. හැබැයි දානිය දීලා සීලය රැකලා තව ගුණධර්ම පුරුදු කළා ඒ පුරුදු කරන ගුණධර්ම ඒ රකින්න සීලයේ දෙන දානේ මට නිවන් පිණිස හේතු වේවා. ආන්නෙම හිතනකොට ප්‍රාර්ථනා කරනකොට ඒක විවට්ටගාමී කුසලයක් බවට පත් වෙනවා. අධි කුසලයක් බවට පත් වෙනවා. ඒ අධි කුසලයේ තුලින් ඒ විවට්ටගාමී කුසලයේ තුලින් යාට පුළුවන්කම ලැබෙනවා ඉක්මන් භවයකදීම මගපල නිවන් අවබෝධ කරගන්න. එතකොට මේ කුසලයේ විවට්ටගාමී කරගත්තොත් අධි කුසලයක් බවට පත් කරගත්තොත් විවට්ටගාමී කුසලයක් බවට පත් වේවා කියලා හිතුවොත් අධි කුසලයක් බවට පත් වේවා කියලා හිතුවොත් නිවනට උපනිශ්‍රය කරගත්තොත් අපිට දිව්‍ය ලෝක, මනුස්ස ලෝක සැප සම්පත් නොලැබී යන්නේ නැහැ. ඒවා කොහොමද નિરાයාසයෙන්ම ලැබෙනවා. ඒවා අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. නමුත් අපි අර කාමයන්ට තියෙන ආසාව නිසා අපි පින්කමක් කරලා හැම වෙලාවෙම මේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක සැප සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒවා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ පින්වතුනි. ඒවා નિરાයාසින් ඉබේම අපිට ලැබෙන දේවල්. නමුත් ප්‍රාර්ථනා කරනවා නම්
ප්‍රාර්ථනා කරන්න ඕනේ නිවනයි. දානයක් දෙනවා නම් ඒ දානය දෙන්න ඕනේ සසර යන්න නෙමෙයි සසර නවතින්න. සීලයක් රකින්නවා නම් ඒ සීලය රකින්න ඕනේ සසර යන්න නෙවෙයි සසර නවතින්න. කරන භාවනාව කරන්න ඕනේ සසර යන්න නෙවෙයි සසර නවතින්න. සසර නවතින්න කරන කුසලයට කියනවා විවට්ටගාමී කුසලය කියලා. එහෙනම් විවට්ටගාමීව කුසල අපි සිද්ධ කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම මේ කුසලයේ සැප විපාක ලබා දීම හා වරදට සතුරු බව කියන මෙන්න මේ දෙක තමයි මේ කුසලයේ ලක්ෂණය. මොකද්ද? සැප විපාක ලබා දීම හා වරදට සතුරු බව. වරදට කවදා මේ කුසලයේ මිතුරෙක් වෙන්නේ නැහැ. වරදට සතුරුයි. ඒ කියන්නේ පාප ධර්මයන්ට සතුරුයි. ඒ වගේම හොඳ ධර්මයන්ට මිතුරුයි. ඒක තමයි මේ කුසලයේ තියෙන ලක්ෂණය. ඒ වගේම අකුසල් නැසීම කෘත්‍යයයි. දැන් රාගය නසන්න පුළුවන් මේ කුසලයේ තුලින්. රාගය නැසීමෙන් රාගක්ඛයෝ නිබ්බහනං නිර්වාණය ලැබෙනවා. ද්වේෂය නසන්න පුළුවන් මේ කුසලයේ තුලින්. දෝසක්ඛයෝ නිබ්බහනං නිර්වාණය ලැබෙනවා. ඒ වගේම අනවබෝධය නසන්න පුළුවන් මේ කුසලයේ තුලින්. මෝහක්ඛයෝ නිබ්බහනං ඒ නැසීම තුලින් අපිට නිර්වාණ අවබෝධය ලබන්න පුළුවන්කම ලැබෙනවා. මෙලව ජීවිතයේ සැප විපාක, පරලොව ජීවිතයේ සැප විපාක, මේ ජීවිතේ නැත්තම් ඉක්මන් භවයකදීම අපිට පුළුවන්කම ලැබෙනවා සියලුම පාප ධර්මයන් නැසලා නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න. එහෙනම් මේ කුසලයේ කෘත්‍යය මොකද්ද කියලා ඇහුවොත් ඒ තමයි අකුසල් නැසීම. ඒ වගේම මේ කුසලයේ ලක්ෂණය මොකද්ද කියලා ඇහුවොත් ඒ තමයි සැප විපාක ලබා දීම හා වරදට සතුරු බව. ඒ වගේම මේ කුසලයේ ඵලය තමයි පිරිසුදු බව. මේ කුසලයේ අපි තුල වැඩෙන්න අපේ චිත්ත අභ්‍යන්තරේ මොකක් වෙනවද? චිත්ත අභ්‍යන්තරේ පිරිසුදු වෙනවා, පාරිශුද්ධ භාවයටපත් වෙනවා. රාග දේශ මොහ ආදී මේ කෙලෙස් ධර්මයන් අපේ හදවතින් ඈත් වෙන්න අපේ හදවත පිරිසුදු භාවයටපත් වෙනවා. ඒ කියන්නේ කෙලෙස් ධර්මයන් විශෝධනය වෙලා හදවතේ කුසල ධර්මයන් වැඩෙනකොට හදවත පිරිසුදු වෙනවා. ඒ තමයි මේ කුසලයේ ඵලය. මේ කුසලයේ පාදස්ථානය තමයි යෝනිසෝ මනසිකාරය. සිහියනේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. සිහිය නැති කෙනාට දානය හඳුනා ගන්න බෑ. හඳුනාගත්ත දානය දෙන්න බෑ. ප්‍රතිග්‍රහයකයන් තෝරගන්න බෑ. දෙන දානය කුසල සිතින් දෙන්න බෑ. දානය කුසල සිතින් දුන්නත් ඒ කුසාසිත රැක ගන්න බෑ. ඒ නිසා කුසලයේ පාදස්ථානයේ බවට පත් වෙන්නේ යෝනිසෝ මනසිකාරයයි. සිහිය තියෙනකොට ඒ සිහිය තියෙන කෙනාට තමයි අවබෝධයෙන් දන් දෙන්න පුළුවන්. ඒ සිහිය තියෙන කෙනාට තමයි අවබෝධයෙන් සිල් ලකින්න පුළුවන්. ඒ සිහිය තියෙන කෙනාට තමයි අවබෝධයෙන් කුසල ධර්මයන් දියුණු කිරීමේ හැකියාව පවතින්නේ. එනම් මේ කුසලයේ පාදස්ථානය මොකක්ද කියලා ඇහුවොත් යෝනිසෝ මනසිකාරය. හරියට පෙරහංකඩයකින් වතුර ටිකක් පෙරනවා වගේ. දැන් කල්පනා කරලා බලන්නකෝ. පෙරහංකඩයක් ගත්තාම ඒ පෙරහංකඩය අපිට අවශ්‍ය වෙන්නේ අපිරිසුදු ටික ඉවත් කරලා පිරිසුදු ටික ගන්නනේ. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ හරියට පෙරහංකඩයක් වගේ. සිහිය තියෙනකොට අර පාප ධර්ම ටික අයින් කරලා හොඳ ධර්ම ටික ගන්න පුළුවන් හැකියාව මේ යෝනිසෝ මනසිකාරයට තියෙනවා. ඒ කියන්නේ කුසලයේ දියුණු කිරීමේ හැකියාව මේ යෝනිසෝ මනසිකාරයට තියෙනවා. එහෙනම් ඔයත්තන්ට මේ කුසලයේ කියන වචනේ තේරුම පැහැදිලි ඇති. අර්ථ කීපයකින් මම ඔයත්තන්ට මේ කුසලයේ තියෙන වටිනාකම, කුසලයේ තියෙන වැදගත්කම් පැහැදිලි කරලා දුන්නා. එතකොට කුසාසිත සම්පූර්ණ කීයක් තියෙනවද? 8ක් තියෙනවා. මේ කුසාසිත 8 යෙදිලා තමයි අපි තුල සියලුම යහපත් දේවල් සිද්ධ වෙන්නේ. කොහොමද මේ කුසාසිත 8? ඒ කුසාසිත 8 මේ පොතේ දක්වනවා සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික කුසලසිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුත් සසංකාරික කුසලසිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුත් අසංකාරික කුසලසිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුත් සසංකාරික කුසලසිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුත් අසංකාරික කුසලසිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුත් සසංකාරික කුසලසිත, උපේක්ඛා සහගත ඥාන විප්‍රයුත් අසංකාරික කුසලසිත, උපේක්ඛා සහගත ඥාන විප්‍රයුත් සසංකාරික කුසලසිත. ඔන්න විදිහට කුසාසිත 8ක් මේ අභිධර්ම මාර්ගයේ මේ පාඩමේ දක්වලා තියෙනවා. සෝමනස්ස සහගත භාවය කියලා කියන්නේ සතුට. උපේක්ඛා සහගත භාවය කියලා කියන්නේ හිතේ මධ්‍යස්ථ භාවය. ඥාන සම්පයුත්ත කියලා කියන්නේ ප්‍රඥාව. ඥාන විප්‍රයුත්ත කියලා කියන්නේ ප්‍රඥාව නැතිකම. අසංකාරික කියලා කියන්නේ තව කෙනෙක්ගේ මෙහෙවීමක් නැතුව තමන්ම හිතලා කරනවා නම් ඒක අසංකාරිකයි. සසංකාරිකය කියලා කියන්නේ තව කෙනෙක්ගේ මෙහෙවීමෙන් උපද්දවන සිතට හැකිල්ලා තියෙන සිත අමාරුවෙන් උපද්දවා ගන්නවා නම් ඒකට කියනවා සසංකාරික භාවය කියලා.
මේ අසංකාරික භාවයයි සසංකාරික භාවයයි පිළිබඳව මම තව ඉදිරියට ඔයත්තන්ට ගැඹුරට පැහැදිලි කරලා දෙන්නම්. මේ විදිහට මේ සිත්තට කටපාඩම් කරගන්න මතක තියාගන්න සෝමනස්ස සහගත සිත් තියෙනවා 4ක්, උපේක්ඛා සහගත සිත් තියෙනවා 4ක්. ඒ වගේම සෝමනස්ස සහගත සිත් 4 ඥාන සම්පයුත සිත් 2ක් තියෙනවා, විප්‍රයුත සිත් 2ක් තියෙනවා. ඒ වගේම උපේක්ඛා සහගත සිත් 4 ඥාන සම්පයුත සිත් 2ක් තියෙනවා, ඥාන විප්‍රයුත සිත් 2ක් තියෙනවා. මේ හැම සිතක්ම අසංකාරික සසංකාරික භාවයෙන් බෙදලා වෙන් කළ දක්වලා තියෙනවා. පළවෙනි සිත අසංකාරිකයි, දෙවෙනි සිත සසංකාරිකයි, තුන්වෙනි සිත අසංකාරිකයි, හතරවෙනි සිත සසංකාරිකයි. ඒ වගේම උපේක්ඛා සහගත සිත් 4 පළවෙනි එක අසංකාරිකයි, ඒ වගේම දෙවෙනි එක සසංකාරිකයි, තුන්වෙනි එක අසංකාරිකයි, ආයේ හතරවෙනි එක සසංකාරිකයි. මෙන්න මේ සිත් 8 කටපාඩම් කරගන්න, මතක තියාගන්න. මේ සිත් 8ට මේ ධර්මයේ මහා කුසලය කියලා දක්වලා තියෙනවා. මහා කුසලය කියලා දක්වලා තියෙන්නේ මේ සිත් 8 රූපාවචර ලෝකෝත්තර කුසලයන් මෙන් ඊට වඩා උසස් නිසා නෙවෙයි. ලෝකයේ හැමතැනම වෙසෙන බොහෝ දෙනාට ඇති වෙන්නේ මේ සිත් නිසා තමයි මේවට මහා කුසලය කියලා දක්වලා තියෙන්නේ. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් වීරිය තියෙන, ඒ වගේම කාම ආසාවන් බැහැර කරපු පෙර පින තියෙන නැත්තන්ට තමයි උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මේ සිත් 8 දාන සීල භාවනා ආදී වූ දස පුණ්‍ය ක්‍රියාවන්ට අදාළව තමයි උපදින්නේ. එහෙනම් දන් දෙනකොට, සිල් ලකිනකොට, භාවනා කරනකොට, මේ ආදී කුසල ධර්මයන් සිද්ධ කරනකොට අපි තුළ උපදින සිත් 8යි තියෙන්නේ. ඒ 8 ඔය ඇත්තන්ට මම අද මූලික වශයෙන් පැහැදිලි කරලා දුන්නා. කුසලයේ කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා දුන්නා. අදට මම මේ පාඩම අවසන් කරනවා. ඊළඟ සතියේදී දස පුණ්‍ය චේතනාව අනුව මේ කාමාවචර කුසාසිත 80ක් වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. චේතනාව අනුව කුසලයේ දුබලභාවය, ප්‍රබලභාවය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ කුසාසිත එකින් එක වෙන වෙනම පැහැදිලි කරනවා. ඒවා කොහොමද දස පුණ්‍ය ක්‍රියාවන් වල යෙදෙන්නේ කියලා. ඒ ටික ලබන සතියේ සාකච්ඡා කරන්න තියලා අද දවසේ අදාළ පාඩම මම මෙතකින් අවසන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් අභිධර්මයේ සම්බන්ධව ඔබට පුළුවන් කමෙන්ට් එකක් විතර යොමු කරන්න. ඒ වගේම අපි දුරකථනය දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. අපිට පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්. අපිට විවේකයක් ලැබුණ වෙලාවට ඔබේ දහම් ගැටලුව निराකරණය කරගන්න අපි උදව් කරනවා. බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් මේ ධර්මයේ ඉගෙනගෙන ඉක්මන් භවයකදීම සුඛ ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට හැමදෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නියමිත වැඩසටහන අවසන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.